අද කතා කරන්න යන්නේ අනුරාධපුරයේ පුරාවිද්‍යාත්මක වටිනාකමින් වැඩි ථූපාරාමය ගැනයි. මෙය ඉතිහාසයේ පළමු දාගැබ ලෙස හඳුන්වනවා. ථූපාරාමයේ ඉදිකරන ලද්දේ දෙවන පණ්ඩුකාභය රජුගේ පුත්වන දේවානම්පියතිස්ස රජුගේ රාජධානි කාලයේදීය. මහින්ද මහරහතන් වහන්සේගේ ආගමනයෙන් පසු බුදුදහම ශ්‍රී ලංකාවට ව්‍යාප්ත වූ අවස්ථාවේදී බුදුන් වහන්සේගේ දකුණු උරහිස් අස්ථිධාතුන් වහන්සේ මෙහි තැන්පත් කරමින් මෙම දාගැබ ඉදිකරලා කියලා තමයි ඉතිහාස කතාවල සඳහන් වෙන්නේ. ආරම්භක වශයෙන් ථූපාරාමේ හැඩය ධාන්‍යාකාර හැඩයක් බව තමයි ඉතිහාස කතාවල සඳහන් වෙන්නේ. හැබැයි වර්තමානයේ දක්නට ලැබෙන්නේ ඝණ්ඨාකාර ස්වරූපයක්. තව දාගැබ වටා ගල්කණු රැසක් පවතින අතර එම ගල්කණු මත පෙර කාලයේ වාහල්කඩ තිබූ බව පුරාවිද්‍යාඥයෝ විශ්වාස කරනවා. ශතවර්ෂ ගණනාවක් පුරා ථූපාරාමයේ විවිධ රජවරුන්ගේ අවධානයට ලක්ව කීප වතාවක්ම ප්‍රතිසංස්කරණය කරලා තියෙනවා. අද එය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් සංරක්ෂණය කරනු ලබන වැදගත් ජාතික උරුමයක් විදිහට සලකනු ලබනවා. ඇත්තටම ථූපාරාමය කියන්නේ ශ්‍රී ලංකාවේ පළවෙනි දාගැබ. ඒ වගේම බුදුන් වහන්සේගේ ධාතුන් වහන්සේ තැන්පත් කළ බුදුදහම ශ්‍රී ලංකාවේ ස්ථාපිත වූ බවට ජීවමාන සාක්ෂියක් වෙනවා. තවද අනුරාධපුරයේ ඉතිහාසය ආගම වාස්තු විද්‍යාව එකට එකතු වන අතිශය වටිනා උරුමයක් වෙනවා මේ ථූපාරාම ස්තූපය. එහෙනම් ථූපාරාමයෙන් අපි සමුගන්නවා. තවත් අලුත් වීඩියෝ එකකින් නැවත හමු වෙමු.